Reha. උසස් වලින් පස්සේ මම දකුණු කොරියාවට යනවා මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. එතනදී එතකොට මේ රට යන හීනන්නේ උඩින්ම තියෙන හීනයක් තමයි කොරියන් සීනේ. පොඩියට මම ගෙදරින් පටන් ගත්තේ ළමයි දෙතුන් දෙනෙක්ට උගන්වලා. ඒ අතරින් ළමයි අඩුම පිරිවැයකින් අඩුම සුදුසුකම් යටතේ යන්න පුළුවන් හොඳම සහ එකම රට තමයි දකුණු කොරියාව කියලා කියන්නේ. ඒතර මේ විභාගයට මුහුණ දෙන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් තමන්ගේ අධ්‍යාපන අවුරුදු 10කටත් වඩා කාලයක් මම කොරියාවේ ජීවත් වෙච්ච කාන්තාවක් විදියට හැමදේම අර කියන්න ගිහිල්ලා අර මනස අවුල් වුණාම තමයි අර පුංචි විනාඩිය තප්පරයකට අර හිත කලබල වෙන ටයිම් එකේ තමන්ගේ අතපය යනවා මැෂින් වලට. ඒක මම දැකලා තියෙනවා. ඒ නිසා හරි කාරුණික විඳිනවා ලංකාවේ ඉන්න කට්ටියගෙන් පොඩක් හරිම අයිබෝන් ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා රෙයා TV YouTube නාලිකාවට ඔබ අපිව දන්නවා. ඉතින් මේ ඔබගේ වැඩසටහන Talk with Reya YouTube නාලිකාවේ අපගේ වැඩසටහන Talk with Reya. ඉතින් අපි ඔබට පොරොන්දු වුණා මේ වැඩසටහන තුලින් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඔබ දන්න කෙන ආදරණීය චරිතත් එක්ක ටිකක් කතා බහ කරන්න ඔවුන්ගේ දන්නා කාරණා සහ ඔවුන්ගේ ඔබ දන්නේ නැති කාරණා තියෙනවා නම් ඒ පිළිබඳව පොඩ රස කතා මතු කරලා ගන්න අපි මේ වැඩසටහන තෝතැන්න බවට පත් කර ගන්නවා කියලා. ඉතින් අදත් ඒ වගේම ආදරණීය චරිතයක් අපි මැදිරිට ආරාධනා කරලා තියෙනවා. චරිතය ගැන කතා කරන්න කලින් මම ආරම්භයේ මේ විදිහට ගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ තියෙන ලොකු හීනයක් නේ රට යන එක. එතකොට මේ රට යන හීනන්නේ උඩින්ම තියෙන හීනයක් තමයි කොරියන් සිහිනය. ඉතින් කොරියන් සිහිනය සාක්ෂාත් කරගන්න තරුණ ඔබට මේ මම්පේ විවර කරන්න මම හිතන්නේ අපි මේ ආරාධනා කරපු චරිතය මහඟු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි අය හඳුන්වගමු. ඇය තමයි ජයමිනි මද්දුමගේ. අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. හරි. කොරියන් සිහිනය ගැන කතා කරොත් මිස් අපිට කතා කරන්න ගොඩක් මාතෘකා දෙනවා. ගොඩක් පැති තියෙනවා. ඊට කලින් අපි මිස් ගැන පොඩ්ඩක් කතා කරලෙමු. මිස්ගේ උපන් ගම? මම උපන් ගම රාගම තමයි මගේ ගම. දැනට මම පන්ති කරන්නේ මාතර වුණාට මම ඉපදුනේ රාගම. ඒතර අපි පාසල් කාලය ගැන කතා කරොත් මම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන්. මට ඉස්කෝලේ අමතක කරන්න බෑ මොකද මම මේ කොරියාවට යන ගමනේ මට මඟ පෑදුවේ තේ ඉස්කෝලෙන්. ඊට පස්සේ මම එතනින් එහාට උසස් පෙළ හදාරන්න යනවා ගුරුකුල මධ්‍ය මහා විද්‍යාලයට. එතනින් උසස් පෙළ හදාරලා තමයි මම තව මගේ ඉහළ අධ්‍යාපන කටයුතු සඳහා දකුණු කොරියාව සඳහා පිටත් වෙන්නේ. ඊට පස්සේ එතනදී මම අවුරුදු 4ක මගේ උපාධිය හදාරලා ඊට පස්සේ මම ආයිමත් මගේ ශාස්ත්‍රපති උපාධිය තව අවුරුදු 2කමාරක් වගේ කරලා අවසන් කරලා තමයි නැවත ලංකාවට එන්නේ. ඒතොර පවුල විශ්ස ගැන පොඩ්ඩක් කතා කරමු. පවුලේ මම අම්මයි තාත්තයි මමයි මට සහෝදරයෝ දෙන්නෙක් තමයි ඉන්නේ අයියලා දෙන්නෙක්. ওই විදිහට අපි පවුලේ 5 දෙනෙක් තමයි ඉන්නේ. එතකොට මිස් දැන් සාමාන්‍යයෙන් පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට අපේ ගුරුවරු අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි ලෝකෙල කවුද වෙන්න කැමති කියලා. එතකොට අපි කිව්වා අපි වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේර කෙනෙක් වෙනවා, ලෝයර් කෙනෙක් වෙනවා, මැනේජර් කෙනෙක් වෙනවා, සමහරුන් තිබ්බා පයිලට් කෙනෙක් වෙනවා. ඒක පොඩි හීන. ඒ කියන්නේ ලොකු හීන හැබැයි පොඩි පිරිසක් ඉන්නේ. එතකොට ගුරුවරයෙක් වෙනවා කියන හීන මම හිතන්නේ ටිකක් අඩුයි. එතකොට මිස්ටර් මොන වගේද මේ බලාපොරොත්තුවක් ආවේ මම ගුරුවරයෙක් වෙනවා. ඒකත් කොරියන් ගුරුවරයෙක් වෙනවා කියන එක. පොඩි කාලේ ඉඳලා මේ කොරියන් පැත්ත ගැන නම් අදහසක් ඇත්තටම තිබ්බේ නැහැ පාසල් කාලේ. එimhe දැනගෙන හිටියෙත් නැහැ. එහෙම මේ භාෂාව ගැන අදහසක්වත් තිබ්බේ නැහැ. මම පොඩක් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ටිකක් වැඩිපුර දායකත්වයේ දැක්වුව කෙනෙක් පාසල් අවදියේ. ඒ නිසා මට ඒ කාලේ පොඩි හීනයක් තිබ්බා. ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඒ පැත්තේ ගුරුවරියක් වෙන්න පොඩි අදහසක් ලොකුවටම තිබ්බා. ඒ වුණාට මේ විෂයක් විදිහට මේ භාෂාවක් ඉගෙනීම සම්බන්ධයෙන් ගුරුවරයෙක් වෙන්න කියලා හීනයක් නම් තිබ්බේ නැහැ. හැබැයි ගුරු වෘත්තිය ගැන පොඩි අදහසක් තිබ්බා. ඒ කියන්නේ අර ක්‍රීඩා අංශයෙන්. පස්සේ ඉතින් කොහොමරි මේ අංශයට යමු වෙන්නේ ඉතින් ඊට අවස්ථාව සැලසුණා. ඔබතුමිය ගැන හඳුන්වනකොට මට එක තැනකදී මතක් වුණා ඔබතුමියගේ අධ්‍යාපනය කොරියාවෙන් අවසන් කරා කියලා. එතකොට කොරියන් යන්න ඉන්න ඔබට තරුණ කොල්ලෝ කෙල්ලන්ගේ තියෙන හීනයක් තමයි කොරියන් යන්න. එතකොට මේ කොරියන් යන්න අපි පාර කපා ගන්න අවශ්‍යයිනේ. ඒ කියන්නේ කොරියන් යනවා අපි ඉගෙන ගන්න ඕන. ඒකට අපි මොන වැඩක් කරත් මොන දෙයක් හරි බාර දෙනවා නම් සුදුසුකම් තියෙන පුද්ගලෙක් ගාවට තමයි යන්නේ. එතකොට දැන් ඔබතුම උගන්වන්නේ කොරියන්. කොරියන් භාෂාව උගන්වන්න අපි අහපුවොත් තරුණ ඔබගේ තියෙන ප්‍රශ්නයක් තමයි ටීචර් මොන තියෙන ක්වොලිෆිකේෂන් නැත්නම් අපි ටීචර් ගාවට ඇවිල්ලා ඉගෙන ගත්තොත් මේ ගොඩ යන්න පුළුවන්ද? ටීචර් මොන දෙන්නේ
ක්වොලිෆිකේෂන් ගැන කතා කරොත් ඔය ගැන කතා කරොත් මම උසස් වලින් පස්සේ මම දකුණු කොරියාවට යනවා මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. එතනදී මම අවුරුදු 4ක මගේ සාමාන්‍ය උපාධිය හදාරනවා. ඒකත් මම මේ සමාජ සුබ සාධනය ගැන තමයි හදාරන්නේ අවුරුදු 4ම. ඒකත් මම කොරියන් භාෂාවෙන්ම තමයි සම්පූර්ණයෙන්ම භාෂාව මේ මගේ උපාධිය ඉවර කරන්නේ. ඊට කලින් මම භාෂාව පිළිබඳව වෙනම මාස 6ක විතර කාල සීමාවක් භාෂාව සම්බන්ධව ඉගෙනගෙන ඒවට අදාළ විභාග කරලා ඊට පස්සේ මම උපාධිය කරන්න ගිහිල්ලා එතනිනුත් මම අවුරුදු 4ක උපාධිය ඉවර කරලා ඊට පස්සේ මම ශාස්ත්‍රපති මගේ උපාධියත් අවුරුදු 2කමාරක් කරලා අවසන් කරලා තමයි නැවත ලංකාවට ආවේ. ඉතින් මම හිතනවා ඒ නිසා මට භාෂාව ගැන නම් මොකද ගැටලුවක් නැහැ කියලා. මොකද ඒ ඉන්න කාල සීමාව ඔක්කොම මම කොරියන් භාෂාවෙන් තමයි මගේ ඔක්කොම උපාධි කටයුතු සියලුම දේ අවසන් කරේ. මම හිතන්නේ අපේ බලන් ඉන්න ඔබට සැකයක් තිබ්බනම් ජයමිනි මධ්‍යමයේ කියන ගුරුතුමියගෙන් අධ්‍යාපනය ලබන්න. මම හිතන්නේ සැකයක් බවට පත් වෙන්නේ නැහැ දැන්. මොකද කියනවා නම් ශාස්ත්‍රයේ උපරිමයටම අධ්‍යාපනය තියෙන ගුරුවරියක් තමයි මෙතුමිය. එතකොට දැන් මේක බලන් ඉන්න තරුණ කොල්ලෝ ළඟ තියෙන තව ප්‍රශ්නයක් තමයි කාටද කොරියන් යන්න පුළුවන්? එතකොට තව ප්‍රශ්නයක් තමයි මේක වයසක් බලපානවද? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඒක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මොකද දැන් ගොඩක් අපිට දුරකථන ඇමතුම් වෙනවා. මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් වයස කොහොමද? ඒ පිළිබඳව ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි ඕනෑම දරුවෙක්ට පුළුවන් සම්බන්ධ වෙන්න. අවුරුදු 18ත් 39ත් අතර කාල සීමාවක් දීලා තියෙනවා. ඒ වයස සම්පූර්ණ කරන ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. තව විශේෂම දේ තමයි දැන් ගොඩක් රටකට යනකොට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය හිතනවා දැන් මුදල් අධ්‍යාපන සුදුසුකම්ද ගොඩාක් දේවල් බලනවනේ. ඉතින් මං හිතන්නේ මේ අපිට දැන් අපේ ලංකාව කියන රටට යන්න පුළුවන් තියෙන රටවල් ටික අතරින් අඩුම පිරිවැයකින් අඩුම සුදුසුකම් යටතේ යන්න පුළුවන් හොඳම සහ එකම රට තමයි දකුණු කොරියාව කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ අපි දැන් තියෙන විභාගයක් තියෙන ඒක සමත් වෙලානේ මේකට අපිට යන්න හම්බ වෙන රැකියා කරන්න. ඒතර මේ විභාගයට මුහුණ දෙන්න කිසිම සුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට විශේෂයෙන් තමන්ගේ අධ්‍යාපන මට්ටම මොන වගේ තැනකද තියෙන්නේ? තමන් අඩුම තරමේ පාසල් ගිහිල්ලා තියෙනවද නැද්ද? උසස් පෙළ කරලා සාමාන්‍ය පෙළ කරලා තියෙනවද? ඒව සමත් එහෙම කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සිංහල අපි ඕන කෙනෙක්ට කතා බහ කරන්න පුළුවන්, ලියන්න පුළුවන්. ඒ දැනුම විතරයි ප්‍රමාණවත් වෙන්නේ මේ කොරියා ගමන යන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ දැන් මුදල් සම්බන්ධ දැන් සමහර රටකට යනවා කියවම ගොඩාක් කට්ටියට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා රටවල් වලට යන්න. එහෙමත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අවම පිරිවැයකින් යන්න පුළුවන්. ඒක මේක සම්පූර්ණයෙන්ම රජයේ මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් නිසා රජයේ මගිනුත් ගොඩාක් දීලා තියෙනවා, සහන දීලා තියෙනවා. නිසා ඕනෙම තමන්ගේ පරිසර මට්ටමක, ඒ වගේම තමන්ගේ අධ්‍යාපන මට්ටමක, තමන්ගේ ආර්ථික මට්ටම කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ මේ ගමන යන්න. වයස විතරක් සම්පූර්ණ කරාම තමන්ට පුළුවන් මේ කොරියා ගමනට සම්බන්ධ වෙන්න. එතකොට මිස් දැන් ඕනම කෙනෙක්ට කියන කතාව මම පොඩ්ඩක් අල්ලගත්තා. එතකොට සාමාන්‍යයෙන් කොරියන් යනවා නම් විශේෂයෙන්ම පිරිමි පාර්ශවය තමයි වැඩිපුර මේ ගමනට යන්නේ. කොරියන් නම් කොල්ලෝ තමයි වැඩිපුරම යන්නේ. හැබැයි දැන් ඕනම කෙනෙක් කියන කතාව ඇතුලේ ගැහණු කෙනෙක්ටත් යන්න පුළුවන්ද කොරියන්? ඔව් අනිවාර්යෙන්ම. දැන් ගොඩක් තියෙන දෙයක් තමයි මේ කාන්තාව ගැහණු දරුවන්ට දැන් ගොඩක් දෙමව්පියෝ බයයි. දැන් හිතන්නේත් නැහැ මෙම යන්න පුළුවන්. දැන් ඔක්කොම රැකියා කරන්න යනවා කිව්වම හිතන්නේ මේ පිරිමි පාර්ශවයට විතරක් අදාළ දෙයක් කියලා. එහෙම නේද මේ කොරියන් කියන මේ වෙකට දැන් ඕනම ගැහණු දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වයස විතරයි මං කිව්වා වගේම තියෙන්නේ සම්පූර්ණ කරන්න. මොකද මේ දකුණු කොරියාව වගේ රටක පිරිමි අය වගේම කාන්තාව සමානව රැකියාවල නිරත වෙන සමාජයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕනෑම දරුවෙක්ට ගැහණු දරුවෙක්ට පුළුවන් සම්බන්ධ වෙන්න. දැන් ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිතන දෙයක් තමයි දැන් අපේ දුව නැත්තම් පිරිමි කෙනෙක් විදිහට මගේ බිරිඳ හරි මගේ සහෝදරිය හරි දැන් මෙහිම රටකට ගියාම ආරක්ෂාව පැත්ත විශේෂයෙන් කල්පනා කරනවා. එතකොට ඒවා මොන තත්ත්වයක තියෙනවද දන්නේ නැහැ. තනියෙන් යවන්න විශේෂයෙන් දෙමව්පියෝ ඒකට පොඩි මැලිකමක් දක්වනවා. මට විශේෂයෙන් අම්මලා තාත්තලා විශේෂයෙන් හම්බෙලත් මාත් එක්ක කතා කරනවා. මගේ දුව මෙහෙම මේ භාෂාව කරන්න ඕනේ කියලා කියනවා, යන්න ඕනේ කියලා කියනවා. ඒ වුණාට මේ ටීචර් අපිට බයයි යවන්න කියලා කියනවා. දැන් මම අවුරුදු මම දැන් 10කටත් වඩා කාලයක් මම කොරියාවේ ජීවත් වෙච්ච කාන්තාවක් විදියට විශේෂයෙන්ම කියන්න ඕනේ කොරියාවේ දැනට ක්‍රියාත්මක වන නීති අතරින් කාන්තාවන්ට තමයි වැඩිපුරම තැනක් දීලා තියෙන්නේ. ඒක විශේෂ නීති ක්‍රියාත්මක වෙනවා. කිසිම බය වෙන්න දෙයක් නැහැ. හොඳ ආරක්ෂාවක් තියෙන හොඳ රටක් තමයි කොරියාව කියලා කියන්නේ. ඒ නිසා අර කතාවට කියන තමන් ප්‍රශ්නයක් දාගන්නේ තාක්කල්
ලස්සනට තමන්ගේ වැඩ ටික කරගෙන පිරිමින්ට වගේම සමාන විදියටම කාන්තාවන්ටත් තමන්ගේ හීනද බලාපොරොත්තුද ඒ විදියටම සම්පූර්ණ කරගන්න පුළුවන් හොඳ රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. ඒ විශේෂයෙන් කියනවා ගෑනු දරුවන්ට නම් විශේෂයෙන් බය වෙන්න එපා. විශේෂයෙන් දෙමව්පියන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ දුවව, තමන්ගේ බිරිඳව, තමන්ගේ සහෝදරියව යවන්න පුළුවන් හරිම සුරක්ෂිත රටක් තමයි දකුණු කොරියාව කියලා කියන්නේ. මොකද මම ජීවත් වන පරිසරයත් එක්ක මම ඒක හරි වගකීමෙන්ම කියනවා. තව විශේෂයෙන් කියන්නේ තමන් ප්‍රශ්නයක් දාගන්න නැති තාක්කල් හරිම සුරක්ෂිතයි බය නැතුව යන්න පුළුවන් රටක්. ඉතින් තව දෙයක් මම චුට්ටක් මතක් කරන්නම් සමා වෙලා විශේෂයෙන් දැන් මොනවාද ගෑනු දරුවෝ කාන්තාවෝ දැන් මේ භාෂාව කියන දේ දැන් සමහර විට දැන් ඉගෙන ගත්තට අනිවාර්යයෙන්ම පාස් වුණාට මට යන්න හම්බ වෙයිද දන්නෙත් නැහැ කොරියාවට කියලා. අර අපිට ඇග්‍රීමන්ට් කෝට් එක හම්බෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒ නිසා මම අපේ පන්තියට සම්බන්ධ වෙන විශේෂයෙන් ගෑනු දරුවන්ට කියන දෙයක් තමයි මේ කොරියන් භාෂාව කියන දේ හරිම අත්‍යවශ්‍යයි කාන්තාවක් විදියට. ඉගෙන ගන්න එක හරි වැදගත් කියලා. දැන් අපිට අපේ ලංකාව ඇතුලේ තියෙන විශේෂම අපි වෙනම ඉගෙන ගන්න භාෂාව ඉංග්‍රීසිනේ. ඒතර ඉංග්‍රීසි වලට අමතරව මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරන භාෂාව තමයි ඕනෑම දරුවෙක්ට විශේෂයෙන් කාන්තාවන්ට විශේෂයි කොරියන් භාෂාව. ඒකට හේතුවක් තියෙනවා මේ කොරියන් භාෂාව හරිම විශේෂ භාෂාවක්. මොකද මේ විශේෂයෙන් කාන්තාවන්ට හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන් භාෂාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒක ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා මම කතා කරන්න ගියොත් එහෙම මගේ දැන් පන්ති වලට එන දරුවන්ට එහෙම විශේෂයෙන් ගෑනු දරුවන්ට මම විශේෂයෙන් ඒ ගැන දැනුවත් කරනවා. කොරියාවට යන බලාපොරොත්තු වෙන්නේ මේ තමන්ගේ ඉස්සරහා ජීවිතේට තමන්ගේ අර තියෙන මොනවාද අරමුණු වලට යන තමන්ගේ අර තියෙන ආත්ම ශක්තිය වැඩි කරගන්න හරියම හොඳ භාෂාවක් තමයි මේ කොරියන් භාෂාව කියලා කියන්නේ. ඒක ඉගෙන ගන්නකොට තේරෙනවා අර තමන්ගේ ඒ භාෂාවත් එක්ක මේ ගොඩනැගෙන දේවල් ගොඩක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ ලෝකේ තියෙන වෙන කිසිම භාෂාවකින් ලබා ගන්න පුළුවන් කියලා. මේ මොකද මේ භාෂාවේ තියෙන කතා කරන විදි තියෙනවා. මූණෙන්ද අතපය හැම දෙයක්ම අපි යොදා ගන්න මේ භාෂාව කතා කරනකොට විශේෂයෙන් අර කාන්තාවන්ට තියෙන අර මැලිකම බය ඒ හැම දෙයක්ම නැති කරලා ඉස්සරහට එන්න පුදුම විදියට ශක්තියක් දෙන භාෂාවක් තමයි කොරියන් භාෂාව. සම විශේෂයෙන් කියනවා වයස සම්පූර්ණ නැති වුණා හරි එහෙම ඕනම කෙනෙක්ට මේ භාෂාව ඉගෙන ගන්න පුළුවන්. සමගි පන්ති වලටත් පොඩි දරුවෝ සාමාන්‍ය අවුරුදු 16 17 දරුවෝත් එනවා. ඉතින් ඒක ඉගෙන ගන්න තරම් හරිම වටින භාෂාවක් කියලා මම විශේෂයෙන්ම කියන්න කැමති කොරියන් භාෂාව. මේ කොරියාවට ගියා හෝ නැතා කාන්තාවක් විදියට ඉගෙන ගන්න කියලා හැමෝගෙම ඉල්ලලා සිටිනවා. මොකද ඉගෙනගෙන බලන්න. ඒතකොට Tamanට තේරෙනවා තමන්ගේ ගුණ නැගෙනකොට තමන්ගේ ජීවිතේ වෙනස් වෙනකොට හරිම විශේෂ භාෂාවක් තමයි මේ කොරියන් භාෂාව කියලා කියන්නේ. කාන්තාව ඔබගේ තිබ්බ එක සැකයක් මම හිතන්නේ මෙතනින් පස්සේ නැති වෙලා යනවා. කොරියන් යන්න පිරිමින්ට වගේම කාන්තාව ඔබටත් පුළුවන්. එතකොට තව ප්‍රශ්නයක් තමයි අපි කොරියන් ගිහලා මොනවද කරන්නේ? ජොබ් මාකට් එක මොන වගේද? කොරියන් ගිහිල්ලා කාන්තාවන්ට පිරිමි පාර්ශවයට මොනවද කරන් තියෙන රස්ස? අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් කතා කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් විශේෂයෙන්ම අංශ කිහිපයක්ම තියෙනවා. නිෂ්පාදන අංශය කියලා එකක් තියෙනවා. කර්මාන්ත ශාලා ආශ්‍රිත රැකියා කරන්න පුළුවන්. ඒ වගේම තියෙනවා තව ඉදිකිරීම අංශය තියෙනවා. ඒ වගේම තව දීවර අංශය තියෙනවා. ඒ මේ පාර මේ 2024 වර්ෂය සඳහා අලුතෙන්ම සේවා කියලා අංශයක් අලුතෙන් ආවා. සේවා අංශය තියෙනවා. දැන් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන කෘෂි අංශයෙන් අපිට ගිවිසුම් ලැබෙවි කියලා අවස්ථාව රැකිය අවස්ථා ලැබෙයි කියලා. ඉතින් ඒ වගේ අංශ ගොඩක් තියෙනවා. කතා කරන්න ගියොත් ගොඩක් දිගයි. ඒ කියන්නේ ඒක නිෂ්පාදන අංශයේ විවිධ අංශ තියෙනවා බෙදිලා ගිහිල්ලා දීවරක් තියෙනවා. ඒ වගේ එක එක Tamanට විභාගෙට Taman වේලස්සලින් විභාගෙට සූදානම් වෙලා ආයුධ පත්‍ර යොමු කරනකොට Taman තෝරගන්න ඕනේ. මම මොන අංශයෙන්ද විභාගයට මුහුණ දෙන්නේ කියලා. ඒවර ලකුණු බලන ලකුණු මට්ටම් අනුව ටිකක් වෙනස් වෙනවා. ඒක අපි වෙන දවසක වෙනම කතා කරමු. මේ ඒ නිසා ඒ වගේ අංශ ටිකක් තියෙන නිෂ්පාදන, දීවර, ඒ වගේ මේ ඉදිකිරීම, ඊළඟට සේවා වගේ අංශ ටිකක් වෙන වෙනම තියෙනවා. Tamanට කැමති අංශකින් රැකියාව සඳහා නිරත වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට දැන් ගැහණු පිරිම දෙපාර්ශ්වයටම යන්න පුළුවන් රටක් කොරියාව කියන්නේ. කොරියාව අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් වැඩිපුර තරුණ පිරිසකගේ සීනයක් තමයි කොරියන් සීනය. සාමාන්‍යයෙන් අපි කියන්නේ ජීවිතේ කට්ටක් කාලා ගොඩ යන්න හොඳ අවස්ථාවක් කියන කොරියන් යන එක. එතකොට දැන් ඔබතුමිය කොරියන් භාෂාව උගන්වනවා. මාතර ගත්තොතින් නැත්නම් දකුණු පළාතේ ලංකාවේ ගත්තොතින් කොරියන් පන්ති ඕන තරම් අපිට දැක ගන්න පුළුවන්. මාතරත් එහෙමයි. එතකොට මාතර තියෙන කොරියන් පන්ති වලින් ජයමිනී මධ්‍යමිකය කියන ඔබතුමියගේ පන්තිය කොහොමද වෙනස් වෙන්නේ? ඇයි මේක බලන් ඉන්න කෙනෙක් ඔබතුමියගේම පන්ති එන්න ඕන?
හොඳ ප්‍රශ්නයක්. දැන් විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා නම් ලොකු කාලයක් නැහැ. මම දැන් ඇවිල්ලා සාමාන්‍ය අවුරුදු 1මාරක් වගේ වෙන්නේ මම මාතර පන්ති පටන් අරගෙන. මට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද මේ කොරියන් පන්ති වැඩිම තියෙන මේ දකුණු පළාතේ. ඒ අතරත් මාතර ලොකු තියෙනවා තරගයක්. රැල්ලක් හැදිලා තියෙනවා මාතර. දකුණේ දරුවෝ ටිකක් වැඩිපුර යනවා. මොකද අර යනකොට ඒව දැකලා අනිත් දරුවන්ටත් ආස හිතෙලා මේක පටන් ගන්න කරන්න. ඒ නිසා මට ලොකු අභියෝගයක් වුණා පටන් ගන්නකොට. මගේම මම චුට්ටක් මෙතනින් පොඩක් පටන් ගැනීමට ගිහිල්ලා චුට්ටක් ගියට කමක් නැහැ නේ. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ පොඩියට මම ගෙදරින් පටන් ගත්තේ ළමයි දෙතුන් දෙනෙක්ට උගන්වලා. ඒ අතරින් ළමයි මම උගන්වපු දරුවෝ දෙතුන් දෙනෙක් ගෙදරදී පොඩියට උගන්වපු දරුවෝ දෙන්නේ කොරියාවට යනවා. ඉතින් මට ඉතින් පොඩක් ආස හිතෙනවා දැන් දරුවෝ යනවා දැක්කම. ඊට පස්සේ මට ඉල්ලීම් ටිකක් ආවා පන්ති අපි ලොකුවට පටන් ගමු කියලා පිටිසත් වැඩි වෙනකොට තමයි මම පන්තිය පටන් ගත්තේ. එළියේ තැනක් මටම කියලා තැනක් හදාගෙන මම මගේ කොරියන් පන්ති ආරම්භ කරා. එතකොට දැන් අද වෙනකොට මම දැන් එතනිනුත් වෙන තැනකට ගිහිල්ලා තියෙන පිටිසේ වැඩිකම නිසා මම පන්තිය චුට්ටක් මේ මෑතකදී වෙනස් කරා. මම ඉස්සරහට ඉගෙන කතා කරන්න. ඒතකොට මගේ පන්තිය එහෙම වෙනස් වෙන්න හේතුව තමයි මම හිතන්නේ මම කොරියාවේ ලොකු කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් විදියට මම හැමතිස්සෙම උගන්වනකොට මගේ කොරියාවේ අත්දැකීම්ද ඒ වගේම දැන් ගොඩක් දේවල් තියෙන අපේ පන්ති ආවම දැන් මොනවාද අපි කොරියාවේ ගිහිල්ලා දැන් භාෂාව කියන දේ ඉගෙන ගන්න දේම විතරක් නෙමෙයි පොතේ දැනුම විතරක් නෙමෙයිනේ අපි දැන් කොරියාවට ගිහිල්ලා අපි කොහොමද ජීවත් වෙන්නේ කොහොමද ආහාර ගන්නේ හැම දෙයක් ගැනම අපි දැනගෙන ගියාට පස්සේ අපිට ජීවත් වෙන්න හරි පහසුයි ඒ නිසා මම පන්තියේ ප්‍රායෝගිකව විශේෂයෙන් ඉතින් සිලබස් එකක් තියෙනවා උගන්වන්න. ඒක ඇතුලේ තියෙනවා ආහාර ක්‍රම, ඒ කියන්නේ ආහාර ගැන කතා කරන්න තියෙනවා. දැන් මේ වගේ පාඩමක් කරනකොට මම ප්‍රායෝගිකව මේ දේවල් දෙනවා. දරුවන්ට කරලා බලන්න. දැන් ඔයා දන්නවනේ ඕනම කෙනෙක් දන්නවා කොරියාවේ අර අපි චොප්ස්ටික් වලින් කන්නේ. ඉතින් මම ඒ නිසා හැමෝටම මේ පාඩම කරන වෙලාවට අරගෙන ඉන්න කියලා ඊට පස්සේ මොන හරි ගෙදරින් අරගෙන ඉන්න කියලා මමත් අරගෙන ගිහලා අපි කට්ටියම එකතු වෙලා ඒ කෑම කාලා හැමෝටම පුරුදු කර කොහොමද චොප්ස්ටික් එක අල්ලන්නේ කොහොමද මොනවද කනකොට කරන්න ඕන දේවල් නොකළ යුතු දේවල් මොනවද ඒ වගේ හරි වෙනස් විදියට දරුවෝත් හරි කැමති වෙනසක් නේ නැත්නම් පාඩමම කරනකොට හරි බෝරින් ගතියයි ඒ නිසා ඒ දේවලුත් කරනවා ඊට පස්සේ තව මම විශේෂයෙන්ම අර අපි රටකට ගිහිල්ලා ඉන්නකොට ගොඩාක් පිරිසක් එක්කන ඉන්න ඕනේ විවිධ දැන් කොරියාවේ ගියාම රත්නපුරෙන් එනවා නුවරින් එනවා කොළඹින් එනවා අමාතරින් එනවා ඒ කියන්නේ විවිධ පරිසර පද්ධතිවල කට්ටිය තමයි එක තැනකට එකතු වෙන්නේ. එතකොට පොඩ ගැටුම් කියන දේවල් ඒවා මේවා ඇති වෙන්න ටිකක් අර එහෙමනේ අපි හැමෝම එකිනෙකාට වෙනස්නේ. ඒ නිසා මට හරිම උමනාව තියෙනවා මේ දරුවන්ගේ මොකද මම ඒ අත්දැකීම් විඳලා තියෙනවා අවුරුදු 10ක් විතර කොරියාවේ ඉඳලා. ඒ නිසා මම මේ අපේ දරුවන්ගේ කොහොමද පිරිසක් එක්ක කටයුතු කරන්නේ? කොහොමද තමන්ගේ ළඟ ඉන්න කෙනත් එක්ක කොහොමද යන්නේ ඕන සම්බන්ධතාවය ගොඩනගා ගන්න. ඒ දේවල් වැඩි කරන්න මම විශේෂයෙන් විවිධ ප්‍රෝග්‍රෑම් කරනවා ක්ලාස් එක ඇතුලේ. අපි ක්‍රීඩා උත්සව වගේ දේවල් කරනවා පන්තියේ. ඊට පස්සේ එකට ඉන්න දැන් පන්තියකට යාළු වෙලා මේ වාඩි වෙලා ඉන්නවනම් ඒ කට්ටියත් එක්ක මොනවාද දැන් අපි ඔය ලියන කියන මම අසාලිමෙන් වගේ දේවල් කියනවා. ඒතර ඒවා අනිත් කෙනා තමයි තමන්ගේ කරන හෝම්වර්ක්ස් අනිත් දේවල් ළඟ ඉන්න කෙනා තමයි බලන්නේ. ඒ වගේ අර එකිනෙකා අතර සම්බන්ධය ගොඩනගන්න මම ගොඩාක් දේවල් කරනවා. අපි විශේෂයෙන් ඔය මම කිව්වා වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩා තරඟ ඒවා මේවා පවත්වනවා. එතනදී අර ගැටෙන විදිහ අපිට තේරෙනවනේ කට්ටියත් එක්ක කොහොමද හැසිරෙන්න ඕනේ. පන්තියක් විදියට කොහොමද පිරිසක් විදියට පවුලක් විදියට කටයුතු කරන්න ඕනේ කියන හැඟීමම ගොඩක් අපේ පන්තියෙන් දෙනවා. ඒක ගොඩාක් දරුවෝ දන්නවා. මොකද දැන් අපේ පන්තියේ නම තමයි හනා ඇකඩමි. හනා කියන එකේ තේරුම තමයි අංක 1 කියන එක සාමාන්‍යයෙන්. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අපි ළමයි කතා කරන්නේ අපි හනා පවුල කියලා. එක පවුලක් කියන අදහසින් තමයි හැමෝම කතා කරන්නේ. ඒ නිසා අර පවුලක් ඇතුලේ ජීවත් වෙන හැඟීම මගේ පන්තියෙන් මම කාටවත් දෙනවා. මම අම්මා කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ යාළුවෙක් වගේ නිතරම දරුවොත් එක්ක කතා බහ කරලා ඕනම දෙයක් ඇවිල්ලා මෞද්ගලික දෙයක් වුණත් මම කියලා තියෙන මාත් එක්ක කතා කරන්න කියලා බඩිකිනි වුණත් මම කියලා තියෙන පන්තියට දුවගෙන එන්න කියලා කන්න බොන්න මම දෙන්නම් එන්න බඩිකිනි වුණත් ගෙදර ප්‍රශ්නයක් වුණත් ඕන වෙලාවක එන්න. ඒ වගේ මට ඕනේ අර වෙනස් තැනක් හදන්න. ඒ කියන්නේ මේ වෙනස් විදිය දෙයක් කරන්න. මොකද මම රටක ජීවත් වෙච්ච කෙනෙක් නිසා මම හිතන පොඩක් වෙනස් අදහස් තියෙන කෙනෙක් මම. ඒ නිසා මම වෙනස් විදියට තමයි පන්තියේ ගොඩක්ම වැඩ කටයුතු කරන්නේ. තව දෙයක් කියන්න ඕනේ අපේ පන්තියේ දැන් ගොඩක් වෙලාවට උගන්වන්නේ ගුරුවරු දැන් ප්‍රශ්න පේපර් එකක් නේ තියෙන්නේ. පේපර් එකට අදාළ දේවල් විතරයි සාමාන්‍යයෙන් උගන්වන්නේ.
පේපර් එකට කොහොමද මුණ දෙන්නේ ඒ වගේ ටිකක් තමයි මම හැබැයි දරුවෙක්ට සම්පූර්ණයෙන්ම ලිවීමේ පැත්ත හොඳටම හදනවා. ලිවීමේ පැත්ත හොඳටම හදනවා. දැන් මට විශේෂයෙන් කියන්න මම හරි ආසයි සමහරවිට මට දැකලා ඇස් වලට කඳුළුත් එන වෙලාවල් තියෙනවා. මගේ පන්තියේ සමහර දරුවෝ ඉන්නවා කොරියන් අය හා සමානවම ලියන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්න මටත් වඩා වේගෙන් ලියන දරුවෝ. දැන් මෙහෙම සිංහලෙන් කියන ටික කොරියන් වලින් ලියාගෙන යන්න පුළුවන් හැකියාව මගේ පන්තියේ දරුවන්ට තියෙනවා. මට ඒක හරිම ආඩම්බරයක්. මම හිතනවා එහෙම දරුවෝ හරි අඩුයි කියලා. මම ඒ වගේ අර මේ විෂයට එහා ගියපු මොකද මම විෂය ගැන කොරියන් විෂය ගැන ලොකුවටම හදාරලා තියෙන කෙනෙක් නිසා පුංචිවත් ප්‍රශ්නයක් නැති වෙන්න අර අපි හිතමු නිපාතයක් වාක්‍යයක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ හැමදේම එකක් නෑර මම කියලා දීලා සාමාන්‍යයෙන් හොඳට රචනාවක් ලියන්න පුළුවන් මට්ටමට මගේ දරුවෝ හදනවා. ඒක දැන්නේ මේ දරුවන්ට වටින්නේ කොරියාවට ගියාට පස්සේ. තව ওই වීසා වෙනස් කරන්න විභාගයේම මේවා හෙදි කරන්න තියෙනවා. එතකොට තමයි ඒ දරුවන්ට ඒ දැනුම වටින්නේ. ඒ නිසා මම හැමතිස්සෙම ඉස්සර අනාගතය ගැන හිතලා මගේ පන්තියේ ගොඩාක් දේවල් කරනවා. ඊට පස්සේ හැමෝටම වෙනම ෆයිල් එකක් මම මේන්ටේන් කරගෙන යනවා හැම දරුවෙක්ටම. මාසේ අන්තිමට ඒ ඔක්කොම තමන් කරන වැඩ ටික, ගෙදර වැඩ කරන ඒවා, අසාලියුම ලියන ඒවා ඔක්කොම මාසේ අන්තිමට මම චෙක් කරලා බලනවා. ඊළඟ විශේෂ තෑගි දෙනවා මම. පන්ති මම හරි කැමති තෑගි භෝග දෙන්න හරි කැමති කෙනෙක්. ඒ නිසා මම නිතරම වැඩිපුර පන්තියේ ඩික්ටේෂන් කරන දවසේ ලකුණු ගන්න කට්ටියට තෑගි දෙනවා. ඒ ෆයිල් එක චෙක් කරලා ලකුණු දෙනවා. හොඳට වැඩ කරන දරුවන්ට මේ තෑගි භෝග දෙනවා. ඒ වගේ නිකන් අර ඒතකොට තමයිනේ අර දරුවන්ටත් ආස හිතෙනවා. ඒ වගේ නිකන් වෙනස්ම විදිහකට තමයි මම කරන්නේ. මම හිතන්නේ එහෙම කරන කොරියන් පන්තියක් ඇති කියලා. වෙනස්ම විදිහට තමයි ඉස්සරහටත් මම කරන්න හිතාගෙන ඉන්නේ. තව අලුත් දේවල් එකතු කරලා මම හිතන්නේ මේ දේවලුත් එක තමයි මගේ පන්තියේ මේ පුංචි අවුරුදු 1මාර වගේ පොඩි කාලෙන් මට මෙච්චර දුරක් එන්න ලොකු හයියක් ලැබුණේ මේ දේවලුත් එක කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ හුදෙක්ම පන්තියක් නොවන ආයතනයක් මේක. ඉතින් අපි කතා කරමු මිස් හනා ඇකඩමියට බැඳෙන්න කවුරු හරි මේක බලන් ඉන්නවනේ. මම හිතන්නේ අනිවාර්යෙන් බලන් ඉන්නවා සහ බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ඔබතුමිය අවුරුදු 10කට අධික කාලයක් කොරියාවේ ජීවත් වුණා කියන්නේ අත්දැකීම් අනිවාර්යයෙන්ම තියෙනවා. කොරියාව ජීවත් වෙන්න ඕන විදිය විශේෂයෙන්ම ඔබතුමිය කාන්තාවක් විදියට කාන්තාවන්ට කොරියාව තුල ජීවත් වෙන්න ඕන විදිය අනිවාර්යයෙන්ම ඒක අත්දැකීම් තුලින්ම ලබා දෙන්න පුළුවන්. හනා ඇකඩමියට සම්බන්ධ වෙන්න කෙනෙක් ඉන්නවනම් අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. නම්බර එක. නම්බර එක අපේ ඕනම කෙනෙක්ට පුළුවන්. මම විශේෂයෙන් කියන්න ඕනේ දැන් මගේ පන්තියේ නොවන ඕනෑම දරුවෙක්ට පුළුවන් මාත් එක්ක ඇවිල්ලා කතා කරන්න. එහෙම දරුවෝ ගොඩාක් එනවා වෙන පන්ති වලට ගිහිල්ලා සමහර ගැටලු ඇති වුණාම හරි මොනවා හරි විසඳ ගන්න. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි මගේ දරුවෙක් වෙන්න ඕනේ නැහැ. ඕනම වෙලාවක Tamanට තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත්, Tamanට ප්‍රශ්නයක් තිබ්බොත් ඕන වෙලාවක මාත් එක්ක කතා කරන්න. මම ඕන දෙයකට උත්තර දෙන්න ඕන වෙලාවක සූදානම් භාෂාව ගැටලුවක් හරි මොනවා හරි. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට භාෂාව පිළිබඳ ගැටලු නැති නිසා Tamanට තේරෙන්නේ නැති ඕනම දෙයක් වෙන පන්තියකට යන ඕනම දරුවෙක්ට ඕන වෙලාවක මට කතා කරන්න කියලා මම කියලා තියෙනවා. ඕන වෙලාවම අපේ පන්ති ඇරලා තියෙනවා. ඕන වෙලාවක කෙලින්ම ඇවිල්ලා මාව හම්බ වෙන්න. අනේ මිස් මට මේක තේරෙන්නේ නැහැ. ගොඩක් දරුවෝ ඉන්නවා තනියම හදාරන දරුවෝ ඉන්නවා. YouTube එක බලලා ඒ දරුවන්ට සමහරවිට නොතේරෙන දැන් ගොඩක් තියෙනවා අහගන්න කෙනෙක් නැතුව. තනියම හදාරන දරුවෝ ගොඩක් ඉන්න නිසා ඉතින් ඒ ඕනම කෙනෙක්ට පුළුවන් මගේ පන්තියට ඇවිල්ලා මාත් එක්ක හම්බ වෙලා මගේ දරුවෙක් වෙන්න ඕනේ ඕනෙම වෙලාවක ඇවිල්ලා මට මිස් මේක තේරෙන්නේ නැහැ මේක කොහොමද කරන්නේ මම කොහොමද විභාගයට සූදානම් වෙන්න ඕනේ මම මොනවද කරගෙන යන්න ඕනේ වැඩසටහන ඒ දේවල් මාත් එක්ක ඕන වෙලාවක කතා කරන්න ඒ අවස්ථාව මම දීලා තියෙනවා ඒ නිසා අපේ නම්බර එක තියෙනවා අපේ ක්ලාස් නම්බර එක තියෙනවා 071 96යි 0370 හරිම ලේසි 071 96යි 0370 ඒ නම්බර එකට කතා කරලා හරි නැත්නම් අපේ හනා ඇකඩමි එක තියෙනවා මාතර දුම්රිය මාර්ගයේ තනාසල තියෙනවා ඕන කෙනෙක්ට ඇහුවොත් කියන්න පුළුවන් කතා කරොත් තන දැනුම් දෙන්න. නිසා එතෙන්ට ඇවිල්ලා මා ඕනලාට හම්බ වෙන්නත් පුළුවන්. සඳුදා ඇරෙන්න අනිත් හැම සතියේ දවසකමයි වීකෙන්ඩ් එකේ මම ඉන්නවා එතන. ඒ නිසා ඕනලා කතා කරන්න ඕන වෙලාවක ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා කියනවා. එතකොට ටෝක් විත් රියා මේ වැඩසටහන ලාංකිකයෝ වගේම කොරියාවින ලාංකිකයොත් අනිවාර්යයෙන්ම බලනවා. එතකොට ඔබතුමියට මොනවද දෙන්න තියෙන උපදේශක් තියෙනවා නම් විශේෂයෙන්ම කොරියන් යන්න ඉන්න කෙනෙක්ට ඒ වගේම කොරියාවේ ඉන්න කෙනෙක්ට උපදේශයක් දෙන්න තියෙනවා නම් මම හිතන්නේ මේක තමයි හොඳම අවස්ථාව. ඔව් ඒක ඇත්ත. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ යන්න ඉන්න දරුවන්ට දැන් බලනකොට දැන් ඊයේ දවසෙත් බලනකොට පොඩි අනතුරක් වෙලා තිබ්බා. ඒ කියන්නේ මේ හරියට එක දිගටම අපේ දරුවන්ගේ ජීවිත අහිමි වෙන ප්‍රශ්න තියෙනවා.
ඒකට හේතුව තමයි දැන් ඔය ඉස්සර නම් තිබ්බේ කර්මාන්ත ශාලාවලින් වෙන අනතුරු නිසා තමයි ජීවිත නැති වෙන්නේ. දැන් ඒ පැත්ත නෙමෙයි දැන් වෙනම පැත්තක් රැල්ලක් හැදිලා තියෙනවා. ඔය සියදිවි විනාසා ගැනීම තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් දැන් තියෙනවා. තමන්ගේ නොසැලකිලිමත්කම නිසා වෙන අනතුරු ඒව මේව තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් යන්න ඉන්න දරුවන්ට කියන්න ඕන දේ තමයි විශේෂයෙන්ම දැන් මේ විභාගෙට දැන් මේ දවස්වල සූදානම් වෙන දරුවෝ යන දරුවෝ හරිම වයස අඩු මට්ටමක ඉන්න දරුවෝ. මොකද සමහර දරුවෝ ඉන්නවා O level ඉවරුණ ගමන් මේ A level විභාගය කරන කොරියාවට යන්න අරමුණේ. ඒ නිසා මේ O level A level ඉවරුණ ගමන් ඉස්සරහා මුකුත් කරන්නේ නැහැ. දැන් කෙලින්ම කොරියන් කරනවා. මොකද දන්නවා තමන්ගේ ටාගට් එකට ඉක්මනට මේකෙන් යන්න පුළුවන් කියලා. ඉතින් වයස අඩු කට්ටිය තමයි ගොඩක් වෙලාට යන්නේ. ඒතර ඒ කට්ටිය ටිකක් අත්දැකීම් අඩුයි. එහෙම දේවල් තියෙනවනේ. එතකොට ටිකක් කලබල ගතිය, ඉවසීම අඩු ගතිය ටිකක් මට පේනවා මදි කියලා. අපි පන්තිවල දරුවෝ මම මේක දකින නිසා මම නිතරම උපදෙස් දෙනවා. කොහොමද කොරියාවට ගිහලා හැසිරෙන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? තමන් ඉස්සරහට කොරියාවේ ස්ථිර වීසා එකකට යනවා නම් හරි මොනවද කරගන්න ඕනේ දේවල් මම නිතරම කට්ටිය දැනුවත් කරනවා. මොකද මම නීතිය පැත්තනොත් ගොඩාක් වැඩ කරපු කෙනෙක් කොරියාව ඇතුලේ. මම අවුරුදු 10ක් ඇතුළතම ඔය උසාවි පොලිසියත් එක්ක වැඩ කරපු කෙනෙක් කොරියාවේ. නිසා මට එහෙ අත්දැකීම් ගොඩක් තියෙනවා ඔය දේවල් නීතිය සම්බන්ධෙනුත්. ඉතින් ඒ නිසා මම නිතරම පන්ති දරුවන් මේ දේවල් දැනුවත් කරනවා. කොහොමද කියලා හැසිරෙන්න ඕනේ? මොනවද කරන්න ඕන දේවල්? මොනවද නොකළ යුතු දේවල් කියලා. ඉතින් යන්න ඉන්න දරුවන්ට කියන විශේෂයෙන්ම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. මොකද ගියපු ගමන් ගොඩක් දරුවෝ ඉන්නවා ආයතනය හරි නැහැ මම ගියපු ආයතනය. ඒ නිසා මම වෙන ආයතනයකට යන්න ඕනේ. මට මේ ආයතනයේ පඩි මදි කියලා අර එහෙම හිතාගෙන ගියපු ගමන් ලොකු ලොකු හීනවලට ඉක්මනට දුවන්න හදන කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒ කට්ටියට විශේෂයෙන් කියන්න ඕනේ ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. අපිට ජීවිතේ හැමදේම එකපාර හම්බ වෙන්නේ නැහැනේ. අපි ටිකින් ටික තමයි යන්න ඕනේ උඩට. ඒ නිසා මේ පොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟට දැන් මේ අමාරුවෙන් යන ගමනක් නෙමේක. ලොකු කාලයක් භාෂාව හදාරන්නත් ඇවිල්ලා පැය ගණන් දවස් ගණන් බංකුවේ වාඩි වෙලා නේ. එහෙම ලොකු කට්ටක් කාලානේ මේ ගමන යන්නේ. හරි අමාරුවෙන්නේ. දෙමව්පියෝ පවුලේ කට්ටිය උඩක් බලාපොරොත්තු තියාගෙන තමයි ඉන්නේ තමන් ගැන. ඉතින් එහෙම යන ගමනක මොකක් හරි තමන් සියදිවි හානි කරගන්න හරි නැත්තම් මොනාරි කලබල වෙලා තීරණ ගන්න හරි එහෙම නැතුව හරි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. තමන් උපය ගන්න ධනෙ හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. මොකද ජීවිතේ අපිට හැමදාම අවස්ථාවක් නැහැනේ. ඒ නිසා අපිට ලැබුණු අවස්ථාව අපි හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. ඒ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි කලබල වෙන්න එපා. හරි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. අනිත් එක මම අර අපේ පන්තිවලත් ඊට ඉස්සෙල්ලා කිව්වේ අර දෙයක් අර කොහොමද එකිනෙකත් එක්ක කටයුතු කරන්න විදිය මම උගන්වනවා කියලා. දැන් ගොඩක් දරුවෝ ওই රටකට ගියාම එම ගොඩක් දේවල් හිතේ තියාගෙන දුක් විඳලා කියන්න කෙනෙක් නැතිකමට අනිත් එක්කෙනත් එක්ක කොහොමද කතා බහ කරලා දෙයක් විසඳගන්නේ කියලා ඒ අඩුකමට තමයි ඉක්මනට හදිසි තීරණ වලට යන්නේ. ඉතින් එහෙම නැතුව ළඟ ඉන්න කෙනත් එක්ක හරි සුහදව වැඩ කරලා එකට කම්පැනි ඉන්න කට්ටියත් එක්ක තමන්ගේ වැඩිහිටියෝ ඉන්නවා නම් ඒ කට්ටිය කියන දේවල් චුට්ටක් අහලා අත්දැකීමුත් එක්කනේ කියන්නේ. ඒ නිසා ඒවටත් පොඩ්ඩක් සවන් දීලා හරි ඉවසීමෙන් මේ ගමන යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් අපේ එහෙත් දැන් ඉන්නවනේ ගොඩක් වැඩ කරන කට්ටිය. විශේෂයෙන් මට මේක ලොකු උමනාවක් තිබ්බ අපේ ලංකාවේ ඉන්න කට්ටියට පොඩි පණිවිඩයක් දෙන්න ඕනි කියලා. අවස්ථාව මම හම්බෙනකම් හිටියේ. මොකද මම අවුරුදු 10කටත් වඩා කාලයක් මම එහෙ වැඩ කරලා මම කොහොනේ මම අර පොලිසිය උසාවිත් එක්ක තමයි මම වැඩ කටයුතු කරේ කියලා. ඒ වගේම ලංකාවේ කට්ටිය ගොඩාක් ආශ්‍රය කරා දරුවෝ. ගොඩාක් වැඩ කරා. එතකොට මම දැකපු දෙයක් තමයි දැන් එහෙ කරන ජොබ් එක ගැනවත් එහෙ පරිසරය ගැනවත් ලංකාවේ ඉන්න කට්ටියට ලොකු අදහසක් නැහැ. ලොකු අදහසක් නැහැ. දැන් මම එහෙ ඉන්නකොට ගොඩක් විඳපු දෙයක් තමයි දැන් අපේ ලංකාවේ මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් වුණා. පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා. දැන් ගොඩක් වෙලාවට අපි වෙදිමු නිකන් මම උදාහරණයක් විදිහට ගත්තොත් දැන් නැන්දම්මයි ලේලි කියන මේවෙක ඇතුලේ ගොඩක් හැමදෙස්සෙම ප්‍රශ්න ඇති වෙන තැනක් නේ. එතකොට හැමදෙස්සෙම දැන් එහෙ අර වැඩ කර ඉන්න කෙනාට මේ ලංකාවේ කට්ටියට මම මේ උපදෙස් දෙන්නේ විශේෂයෙන්ම ටක් ගාලා කෝල් එක ගන්නවා. මෙහෙමයි කියලා දැන් ඊට පස්සේ ආයි අම්මා ගන්නවා. ඊට පස්සේ වයිෆ් ගන්නවා. ඊට පස්සේ දැන් අර එහෙ ඇවිල්ලා ලොකු මේ දැන් වෙන රටකට ගිහිල්ලා හරි අමාරුවෙන් පැය 8ක් 10ක් එක දිගට හිටගෙන ලේසි වැඩ නෙමෙයිනේ කරන්න තියෙන්නේ. එක දිගට මල් කැඩුවත් අපිට අමාරුයිනේ. ඒ නිසා ලොකු අමාරුවකින් වැඩ කරන අවස්ථාවේ පවුලේ කට්ටියකින් දරුවන්ගේ හැමදේම දුරස් වෙලා ලොකු කැපකිරීමක් මේ මිනිස්සු කරන්නේ. ඉතින් ඒ නිසා අර හැමදේම අර කියන්න ගිහිල්ලා අර මනස අවුල් වුණාම තමයි අර පුංචි විනාඩිය තප්පරයකට අර හිත කලබල වෙන ටයිම් එකේ තමන්ගේ අතපය යනවා මැෂින් වලට. ඒක මම දැකලා තියෙනවා. ඒ නිසා හරි කාරුණිකව ඉල්ලනවා ලංකාවේ ඉන්න කට්ටියගෙන්
පොඩක් හරිම තේරුම් අරගෙන මේ தত্ত্বය ඔය හැමතිස්සෙම හොඳ මනසට අර ඒ වැඩ කරන කට්ටියගේ මනසට අර පොඩ්ඩක් දැනෙන විදිහට රිලැක්ස් වෙන විදිහට තමන් කටයුතු කරන්න කියලා විශේෂයෙන් ඉල්ලන සෙන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න බිරින්දෑවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් එහෙම ඉල්ලා සිටිනවා මේ මොකද එහෙ ඇවිල්ලා පොඩි දෙයක් නෙමෙයි ගියහම කරන්න තියෙන්නේ වෙනත් රටකනේ හරි ටෙන්ෂන් එකක් භාෂා ප්‍රශ්න තියෙනවා තමන්ගේ වැඩ කරන තැන වැඩ අමාරු වෙන්න පුළුවන් එකට වැඩ කරන කට්ටිය අවුල් වෙන්න පුළුවන් කෑම බීම අවුල් වෙන්න පුළුවන් දේශගුණය අවුල් වෙන්න පුළුවන් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒ නිසා ලංකාවේ කට්ටියක පොඩ්ඩක් තීරුම් අරගෙන කටයුතු කරා නම් හොඳයි කියලා හිතනවා හැමදෙස්සෙම දේවල් ප්‍රශ්න ගැන කතා කරනකොට ඒ කට්ටියගේ මනස සැහැල්ලු වෙන විදියට කතා බහ කරලා මනස හදලා එහෙම කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට මේ ඒගොල්ලෝ සතුටින් අපි සතුටින්. ඒ නිසා ඒ දේත් පොඩ්ඩක් මතක් කරලා මේ අවස්ථාවක් කරගන්න ඒ දේත් මතක් කරන්න ලංකාවේ කට්ටියන්ට දැනුම් දෙන්න. ඒ ගැන. මම හිතන්නේ කොරියන් යන්න ඉන්න ඔබ ඉන්නවනම් මාතරවට දකුණු පළාතේ ඔබට දශකයට අධික අත්දැකීමක් තමයි මෙතනින් ලැබෙන්නේ. අධ්‍යාපන පමණක්ම නෙවෙයි දශකයට අධික අත්දැකීමක්, අධ්‍යාපනයක්, ඒ වගේම හොඳ ගුරුවරියක්. ඉතින් ඔබතුමීට බෙහෙම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න පැමිණියට මේ මැදිරියට. ඉතින් ඔබට මතක් කරනවා කතා කරන්න හනා ඇකඩමියට ඔබගේ කොරියන් සීනිය සැබෑ කරගන්න මම හිතන්නේ මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව. ඉතින් මම කැමති ඔබතුමීගෙන් දැනගන්න රෙයා ටීවී ගැන ටෝක් විත් රියා වැඩසටහන ගැන ඔබතුමීගේ මොනද අදහස්? මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහන ආරාධනා කරාට. මම හිතුවට වඩා ඇත්තටම හරිම මට විශේෂත්වයක් දැනුණා මෙතෙන්ට ආවම. ඉතින් හදවතින්ම සුබ පතනවා රෙයා ටීවී. ඒක ඉස්සරහට ඔයාලගේ මේ YouTube මේ එකත් ඉස්සරහට තව ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා. විශේෂයෙන් මම මෙතනදී කතා කරන්න ඕනේ මේ RV ඇඩ්වර්ටයිසින් මේව ගැන. මොකද මේ මම ඉස්සෙල්ලාම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඒතර මම අවුරුදු මං කියන්නේ පොඩි කාලේ කියලා. ඒතර මං ගැන වැඩි කවුරුත් දැනගෙන හිටියේ නෑ මගේ මට පරිදි දෙන්න ඕනේ සමාජයට මම මෙහෙම පන්ති කරනවා මගේ සුසුකම් මේව කියන තැන ඉතින් මට ලොකු දායකත්වයක් මේ ආයතනයෙන් ලබා දුන්නා ඒක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒකත් මතක් කරන ගමන් තව ඉස්සරහට ලොකු ගමනක් යන හදවතින්ම සුබපතනවා ඉතින් ඉස්සරහට මම මේ විදිහටම ඔයාලත් එක්ක රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා හරි බොහොම ස්තුතියි ඉතින් අද දිනේදී අපිට හැකියාව ලැබුණා කොරියානු සීනිය සැබෑ කරගන්න ඉන්න ඔබට ඔබගේ සීනිය සැබෑ කරගන්න ලස්සන මාර්ගයක් පාදලා දෙන්න ආදරණීය ගුරුතුමියක් එක්ක කතා බහ කරන්නට ඉතින් ඔබට ලබා දුණු පොරොන්දු මත අපිට හැකියාව ලැබුණා ඔබ දන්නා කියන චරිත ගෙන්නවල මේ වැඩසටහනට ඔවුන්ගේ දන්නා කරුණු දන්නේ නැති ඔබ දන්නේ නැති කරුණු තියෙනවා නම් ඒ පිළිබඳව කතා බහ කරන්නට ඔබට දැනුමක් ලබා දෙන්නට ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී ඔබ දන්නා කියන ආදරණීය චරිතයක කතා බහ කරන්නට රැඳී සිටින අපිත් එක්ක මේ ඔබගේ ආදරණීය වැඩසටහන රෙයා ටීවී